අපි බලමු VG අසමානතාව කියන්නේ මොකද? මොකද අසමානතාවයක් කියලා කියන්නේ? අසමානතාවයක් කියලා කියන්නේ යම් VG ප්‍රකාශන දෙකක් සමාන නොවන බව පෙන්වන ගණිතමය ප්‍රකාශනයකට කියන අසමානතාවයක් කියලා. උදාහරණයක් ගත්තොත් එහෙම x ධන 20 විශාලයි 50. මෙව මේ අසමානතාවය කියනවා පූර්ණ සංඛ්‍යාත්මක කුලකයක් විදිහට ලියන්න. අනිත් එක සරල රේඛාවක් මත නිරූපණය කරන්න කියනවා. පළවෙනි එක ගත්තොත් මම ඉස්සෙල්ලා මේක විසඳනවා. x ධන 20 ඍණ 20 විශාලයි මේ පැත්තෙන් අඩු කරනවා ඍණ 20. එතකොට x 20ට 20 කැපිලා x විශාලයි එන 30 වෙනවා. කියන්නේ මේකෙන් අදහස් කරන්නේ මොකද්ද? x කියන එක කෙනා විචල්යනේ x කියන එක කෙනාට ඕනම එකක් ගන්න පුළුවන්. එතකොට 30ට වඩා විශාල සංඛ්‍යා තමයි මෙතන ඉන්නේ. දැන් අසමානතාවයක් ලියනකොට මෙහෙම එකක් තියෙනවා. x විශාලයි හෝ සමානයි 30යි. මෙහෙම තිබ්බොත් එහෙම මේකට 30ක් අන්තර්ගත වෙනවා. දැන් මේ තියෙන විදිහට 30 අන්තර්ගත වෙන්නේ. දැන් පූර්ණ සංඛ්‍යාන කුලකයක් විදිහට ලියුවොත් එහෙම x සමානයි 31 32 33 34 ඔය වගේ ලියන්න පුළුවන්. දැන් මේක ගත්තොත් එහෙම අනිවාර්යයෙන් මෙතනට 30ක් එනවා. මොකද 30ක් ගන්න පුළුවන් කියලා තමයි මේ විශාලයි හෝ සමානයි කියන සලකුණෙන් තියෙන්නේ. ඒකට මෙතන එහෙම දීලා නැහැනේ. ඒ නිසා මේක ගන්න බෑ. මෙහෙම ගන්නවා 28 29 30 31 32 33 34 මේ x අක්ෂය ලකුණු කරන්න කියනවා. එතකොට මම ගන්නවා දැන් x විශාලයි 30යි කියලා තියෙන්නේ මේ x විශාලයි 30යි කියලානේ. එතකොට මෙතන බෝලේ පාට කරන්න එපා. බෝලේ පාට කරනවා කියලා කියන්නේම 30ක් අන්තර්ගත වෙනවා කියන එක. මෙතනදී 30 ගන්නෙ නෑ. 30 ඉඳලා ඉතුරු ටික තමයි ගන්නෙ. මේ ආකාරයෙන්. 30 ඉඳලා ඉතුරු ටික බෝලේ පාට කරන්න එපා. බෝලේ පාට කරා කියලා කියන්නේ 30ක් අන්තර්ගත වෙනවා. මම තව එකක් ගන්නවා මේක සුළු කරන්න. x විශාලයි 6 ඍණ 2. එතකොට x විශාලයි 4යි. 4ට වඩා විශාල වෙනවා. පූර්ණ සංඛ්‍යා ගත්තොත් එහෙම x කෙනෙක් කියලා ලියන්න පුළුවන් 4ට වඩා විශාල වෙනවා. 5 6 7 8 9 ඔය ආකාරයෙන්. ඔක සරල රේඛාවක දැක්කොත් එහෙම මේ ආකාරයෙන් මෙතන 2 3 4 5 6 7 x අක්ෂයක දක්වනවා. ඒ කියන්නේ 4ට වඩා විශාල ඒවා 4 පාට කරන්නේ එතන ඉඳලා කෙලින්ම තියෙනවා. තව එකක් ගන්නවා මම x ධන 4 විශාලයි 5යි. මේක සුළු කරනවා x විශාලයි 5 ඍණ 4 1යි. එතකොට x විශාලයි 1යි. ඒ කියන්නේ එකට වඩා විශාල ඒවා. එකට වඩා විශාල ඒවා පූර්ණ සංඛ්‍යාත්මක දන්න. මම මේක මේ විදිහට ගන්නවා. x ධන 4 විශාලයි හෝ සමානයි 5. එතකොට විශාලයි හෝ සමානයි 5. මෙතනත් එහෙමයි. x විශාලයි හෝ සමානයි 1යි. ඒ කියන්නේ බිංදුව 1 2 3 4 5. මේක ගත්තොත් එහෙම මේකේ එක පාට වෙනවා. ඕනේ පාට මොකද එකත් අයිති කියලා තමයි කියන්නේ. මේ ආකාරයෙන්. මේක පූර්ණ සංඛ්‍යාත්මක කුලකයක් විදිහට ලියනවා නම් x 1 2 3 4 ඔය ආකාරයෙන්. ඔය අසමානතාවයක් කියලා කියන්නේ. ගන්නවා 3 ඍණ 2යි x විශාලයි හෝ සමානයි 9යි. එන්න මෙයා සුළු කරන්න තියෙන්නේ. මම මේකේ ඍණ 2යි x ඉස්සරක් තියාගෙන 3 විතරක් එහා පැත්තට යවනවා. ඒකට 3යි 3 විතරක් එහා පැත්තට යවනවා. ඍණ 2යි x විශාලයි හෝ සමානයි 9යි ඍණ 3යි. එතකොට ඍණ 2යි x විශාලයි හෝ සමානයි 6යි වෙනවා. දැන් මම මේක ඍණ 2කින් බෙදනවා. දෙපැත්තම. ඍණ සංඛ්‍යාවකින් බෙදුවොත් එහෙම මේ ලකුණ මාරු වෙනවා. ඍණ සංඛ්‍යාවකින් බෙදුවොත් ධන සංඛ්‍යාවකින් බෙදුවට මොකුත් වෙන්නේ නැහැ. ඍණ සංඛ්‍යාවකින් බෙදුවොත් මේ ලකුණ මාරු වෙනවා. මෙන්න මේ ආකාරයෙන්. ඍණ 2x දෙකට දෙක කැපිලා x විශාලයි හෝ සමාන මේ ලකුණ අනිත් පැත්ත ගන්න. එතකොට ඍණ 3ක් වෙනවා. මම මේක සංඛ්‍යා රේඛාවක ලකුණු කරනවා. දැන් ඍණ 3ට වඩා විශාල ඒවා.
ඍණ 3ට වඩා විශාල ඒවා දැන් සංඛ්‍යා රේඛාවක් ගත්තොත් එහෙම විශාල පැත්ත සහ ධන පැත්ත මොකද්ද? මේ ගන්නවා ඍණ 5, ඍණ 4, ඍණ 3, ඍණ 2, ඍණ 1, බිංදුව 1 2 3 4. x අක්ෂයයි මේ පැත්ත x එතකොට x මේකේ මේ බිංදුවේ ඉඳලා මේ පැත්තට යන්න යන අගය කුඩා වෙනවා. මේ පැත්තට යන්න අගය වැඩි වෙනවා. දැන් මෙතන කියන්නේ ඍණ 3ට වඩා විශාල ඒවා. ඒතකොට ඍණ 3ට වඩා විශාල ඒවා කියන්නේ ඍණ 4 ඍණ 5 ඍණ 6 නෙවෙයි. මොකද ඒක අඩු වෙනවා. ඍණ 3ට වඩා විශාලයි කියලා කියන්නේ ඍණ 2 ඍණ 1 බිංදුව 1 2 3 වෙනවා. හැබැයි මෙතන සමාන ලකුණ තියෙන හින්දා අනිවාර්යයෙන්ම පාට වෙනවා. පාට වෙනවා. එතන ඉඳලා මේ පැත්ත. පූර්ණ සංඛ්‍යා වර්ගයක් විදිහට ලියුවොත් එහෙම x කියන කෙනා ඍණ 3ක් ගන්න මොකද සමාන හෝ විශාල හෝ සමාන හින්දා ඍණ 2 ඍණ 1 බිංදුව 1 ඔය ආකාරයි. හරියටම මේ 800 තලයක ලකුණු කරන්න කිව්වොත් එහෙම මෙහෙම ගන්නවා. 800 තලයක්. මේ y මේ x මේ ආකාරයි. මෙතන 1 2 3 4 මෙතන 1 2 3 මේ පැත්ත ඍණ 1 ඍණ 2 ඍණ 3 මේ පැත්ත ඍණ 1 ඍණ 2 ඍණ 3. දැන් මම කියනවා x සමානයි x සමානයි 3 කියන සමීකරණය කොහොමද? 3 කියන රේඛාව මේ ආකාරයෙන් යන්නේ නේ. මේක හරහා යනවා. x කියන 3. එතකොට x විශාලයි 3 කියන ප්‍රදේශය පාට කරන්න කියනවා. x කියන x විශාලයි 3 කියන ප්‍රදේශය පාට කරන්න කියනවා. එතකොට 3ට වඩා විශාල පැත්ත මොනවද? විශාල පැත්ත. දැන් මම ආයම් දෙන්න දිනවා. මෙතන 3 කියලා ගන්නවා. මේ y අක්ෂය, මේ x අක්ෂය. දැන් මෙතන සමානයි හෝ විශාලයි නෑ. එළිම තියෙන විශාලයි විතරයි. එතකොට කඩ ඉවරින් තමයි ලකුණු කරන්නේ. එන්න මේ පැත්තේ තමයි පාට වෙන්නේ. දැන් මේ අනිත් පැත්තට ලියපොත් x කුඩායි 3යි. x කියන කෙනා 3ට වඩා කුඩා වෙන්න ඕන. 3 ගන්න මොකද විශාලයි හෝ සමානයි නෑ. සමාන ලකුණ නෑ. එතකොට ඊට අඩු ඒවා මේ පැත්ත. එන්න මේ පැත්ත. දැන් මෙහෙම එකක් ගත්තොත් එහෙම y විශාලයි 3යි කියලා ගන්න. y විශාලයි 3යි. ඒක ගන්න. මෙතන 1 2 3. එතන y විශාලයි. y සමානයි බිංදුවයි. y සමාන බිංදුවයි. 3 රේඛාවක් ඉන්නේ මෙහෙම. එතන y විශාලයි 3ට වඩා විශාලයි කියලා කියනවා. 3ට වඩා y විශාලයි කියන්නේ ඍණ 4 5 6. ඒ ඔක්කොම තියෙන උඩ 3ට වඩා උඩින් මේ පැත්ත. තේරුණාද? අනිත් එක y කුඩායි 3යි. 3ට වඩා කුඩායි මේ පැත්ත. තේරුණාද?